මෙහෙම ලේසියෙන් QR code එකක් generate කරගන්න පුළුවන් නම් කොහොමද? equal ගහලා QR code කියන function එක දාගෙන link එක select කරලා enter කරන්න තියෙන්නේ. මේ වගේ ලස්සනට QR codes generate වෙනවා. මේක කරගන්න එක හරිය සරලයි. මම දැන් කියලා දෙන්නම්. equal එකක් ගහලා QR code එක display කරන්න අපි use කරන්නේ image function එක use කරලා මෙතනට අපි source එකක් දෙන්න ඕනේ. මේකට අපි use කරන්න වෙනවා third party API එකක්. ඒක මම මෙතන double quotation එක ඇතුලේ paste කරන්නම්. මෙහෙම paste කරනකොට මේ වගේ warning එකක් ආවොත් paste everything කියන එක select කරගන්න. select කරලා දැන් quotation එක වහගෙන දැන් තියෙන්නේ අපේ data එක මේකට link කරන්න. ඒකට අපි n sign එක use කරනවා එකක්. n sign එක use කරගෙන අපේ data එක select කරන්න ඕනේ. අපේ data එක තියෙන්නේ B3 එකේ. මම ඒක select කරන්නම්. select කරලා bracket එක වහලා enter කරන්න තියෙන්නේ QR code එක ready. මේක මම පල්ලෙහාට යනකම් ඇදගෙන යන්නම්. මේ බලන්න link එකට අනුව අපේ QR code එක generate වෙලා තියෙන්නේ. මේකම අපිට lambda function එකට දාලා function එකක් විදියට හදා ගන්න පුළුවන්. මම මෙතන ගිහලා double click කරලා මේකම මම lambda function එකට දාගන්නම්. lambda කියන function එක දාලා කලින් අපි parameter දෙන්න ඕනේ. මම URL කියන parameter එක දෙන්නම්. comma දැන් මොනවද කරන්න ඕනේ? මේ function එක මේකට apply කරන්න ඕනේ. මම URL එක copy කරලා මෙතන B3 වෙනුවට URL එක දාගන්නම්. paste everything දාලා enter කරනවා. yes හරි lambda function එක කරගෙන ඉවරයි. මම මේක එහෙමම cut කරගන්නම්. cut කරගෙන මම යනවා formula එකට ගිහිල්ලා name manager වලලා එයාට දෙනවා කියනවා මේ මම function එකක් අලුතින් හදලා තියෙනවා. ඒකට නමක් දාලා දෙන්න කියලා new කියන එක select කරනවා. මෙතන මගේ function එක ඇවිල්ලා QR code කියලා දාගන්නම් මම. QR code කියන function එක දාගෙන මෙතන ඒ lambda function එක මම paste කරගන්නම්. paste කරගෙන okay දුන්නොත් close. දැන් වෙලේ හරි. මම මේව සේරම දැන් delete කරලා මෙතන ගිහිල්ලා equal ගහලා QR code කියන function එක select කරගෙන මේ link එක select කරලා enter කරන්න තියෙන්නේ. මේ බලන්න ලස්සනට අපේ QR codes generate වෙනවා. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න.